නෑ එහෙම උනේ නෑ. ඒක අඩුවක් නැතුව කරන්න අපිට ප්‍රායෝගික පුහුණු අංශයේ වෛද්‍ය නිලධාරීතුමෙක් සම්බන්ධ වෙනවා. නාලක සඳරුවන්. ඉන්ද්‍රා විදතුමියගේ මුව මනහරය 60 වෙනි උපන්දින ලැබෙනවා හර සරය ආමග දෙස බැලුව විට ඔබ පල බරය ඔක්කොටම කලින් දිනු මැන අවසරය ලස්සන නුන දුටුවම කවි හිත මුදුවේ වයසට ගොස් නොමැත ඇය දෙවගන බඳුවේ රසයක් මවන්නයි මගේ කවි හිත යෙදුවේ අවසර ලබා ගමි ඔබ සැමගෙම පොදුවේ කරලියේ ඉඳන් අද දිවියෙහි සතුට දකි ඔබ ආමග බැලුව විට එය සිහිනයකි කරුණක් කියන්නද මා මින් පෙර දිනකි වයසින් 60 කිපෙනු මෙන්නම් 40කි දොස්තර කෙනෙක් වූ එළු පෙර පිනක් නිසා ඒ ගැන සතුටු වන්නට ඇක දෙනෙත් වසා ඉන්ද්‍ර කියන්නේ ලොකු දෙවි කෙනෙක් නිසා සතුටට පත් කරමු අත් පොළසමක් ගසා ස්තුතියි ඉන්ද්‍ර කියලා කියන්නේ අපි අර දක්ෂ ප්‍රජාපතිගේ ආයුර්වේද ඉගෙනගත්තු දෙවියගේ නම ඒක පොඩ්ඩක් ස්ත්‍රීලිංග කරලා ඉන්ද්‍රා කියලා දාලා තියෙනවා. ඉතින් මේ තේජස වෙන්නේ නැති අර කතා කරපු කතාවල තියෙන නැති තේජස වෙන්නේ නැති නේද? ඒක නිසා ආපු ගමන ගැන කියන්නේ ඉස්සෙල්ලා චූටි විනාඩි 3ක් මෙන්න මේකට අහුම්කම් දෙන්න ඔබතුමිය මම හිතන ඔබතුමිය උල්පතක් විදියට අවුරුදු 60කට ඉස්සෙල්ලා තමන්ගේ ජීවන ගමන පටන් ගත්තා. ඒක මේ විදියට හලවලු. විනාඩි 3ක්. උල්පතක් ටික දුරක් යන විට දිවේ පොඩියලක් ටික දුරක් යන විට දිවේ පොඩි දොලක් ටික දුරක් යන විට දිවේ මහගගක් ටික දුරක් යන විට දිවේ සමුදුරක්
ඉගෙනයා මගේ පද රචනයක් කළා. ඒ තාක්ෂණය භාවිතා කරලා මම මේක තනුවක් දාලා ගීතයක් බවට පත් කළා. ඉතින් අපි අද පොඩි වැඩසටහනකට වගේ හැදුවේ. නමුත් මට හිතුණා ඔබතුමියට ඒක සුදුසුම ගීතයක් කියලා. මොකද පුංචි උල්පතක් විදියට අවුරුදු 60කට ඉස්සෙල්ලා පටන් අරගෙන අද මහා සාගරයක් වගේ සියල්ල දරා ගනිමින් ඉතා සුවපහසුවෙන් ගෙවන ජීවිතයක් බවට පත් කරලා තියෙනවා. ජීවිතේ මොනවා වුණත් ඒ උල්පත ටික දුරක් යද්දී පොඩි ඇලක් වෙලා, දොලක් වෙලා, මහා ගඟක් වෙලා අවසානයේ මහා මුහුදක් බවට පත් වෙලා ප්‍රශ්නේ තියෙන්නේ දැනගත යුතු දේ තමයි උල්පතක් කාලේ අපිට තමාරයව දරා ගන්න බෑ. උල්පතකට පොඩි කුණුරොඩු ටිකක් ගන්නත් අපවිත්‍ර වෙනවා. මොකද පුංචි වතුර ප්‍රමාණයක් තියෙන නිසා. නමුත් මහා සාගරයේ මොනතරම් ප්‍රශ්න ආවත් මොනතරම් පුරුගන්නල් ගන්නත් කිසිම කම්පා වීමක් නැහැ. සාගරයේ නිශ්චලයි, සාගරයේ ලස්සනයි අලංකාරයි. ඒ වගේ මේ ආපු ගමන මට හිතෙන ගංගාවක් වගේ ගලාගෙන ඇවිල්ලා එනවා. ලස්සන දුර දෙයක් ඉන්නවා, ලස්සන මහත්ෙක් ඉන්නවා. ඔයගොල්ලන්ට ඔබතුමියට ලැබිලා තියෙන සම්පත ගොඩක් අය මේ රටේ ලෝකේ නැති අය වුණ තරම් ඉන්නවා. ඒ නිසා හරිම වාසනාවන්ත චරිතයක් බවට මට කල්පනා වෙනවා. මේකෙදි මට කියන්න තියෙන දේ තමයි අපි සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන්න කාලේ අපිට තිබ්බේ ડોක්ටර් ලොකුම හිමිය තමයි A level කරන එක. A level කරනකොට අපිට ඒක තමයි ලෝකේ ලොකුම ජයග්‍රහණය කියලා. ඒක කරද්දී අපිට දෙන විශ්වවිද්‍යාලය යන එක තමයි ලොකුම ජයග්‍රහණය කියලා. ඒක කරද්දී අපිට දුන්නා අනේ කවද්ද ඉන්ටර්න් ගන්න කියලා එහෙම ඊනක් අපිට තිබ්බා. ඉන්ටර්න් එක ගද්දී ස්ථීර පත්තින් ලබන්නේ කොහොමද කියලා අපිට ඊනක් තිබ්බා. ස්ථීර පත්තින් ලබාගෙන වෛද්‍යවරයෙක් විදිහට ලෝකෙ බැබලෙන්නේ කොහොමද කියලා අපිට ඊනක් තියෙනවා. ඊළඟට වෛද්‍යවරයෙක් වෙලෙන වෙලාව යම්සි කාලයක් සේව කරලා මේ වගේ අගය කිරීම එළියට ලැබෙන එක හැම කෙනාටම ලබන්නේ නැහැ. අහවලා පෙන්ෂන් ගියාලු නේද කියලා ඉතින් එහෙම කියන අය මේ සමාජයේ ඉන්නවා. ඒ තමයි ජීවත් වෙච්ච විදිහ. ඒ නිසා ඔබතුමියට මම පොසිටිව් විතර දේවල් විතරක් මම දන්නේ කතා කරන්නේ ආපු ගමන ගැන තාම සතුටටපත් වෙන්න පුළුවන්. සමහර අයට දරුවෝ නැහැ. දරුවෝ දෙන්නේ කියලා ලස්සන දෙන්නේ. සමහර අයගේ මහත්ය මේ ගිහිල්ලා. මහත්යක් තියෙනවා. නේද? සමහර අයට රස්සාවක් නැහැ. රස්සාවක් තියෙනවා. සමහර අයට යානවා ඊළ ගණන් කොට්ටෙට ඇදලා ඒ සියල්ල තියෙනවා. ඒ අදින් බලපුවම ඔබතුමියට සියලු දේවල් ලැබිලා තියෙනවා. ඊළඟ මේ මහ ජනතාවගේ අපි අර අවශ්‍යතා පිරමීඩේ ඉහළින්ම තියෙන ගරුත්වය ලබන එක. ඒ සියලු අවශ්‍යතා සම්පූර්ණ කරගෙන ගිහිල්ලා මිනිස්සු දවසක ලබන්න කැමති තියෙන ගෞරවය, ප්‍රසාදය ඒකත් අද ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ ජීවිතය අමුතුවෙන් ආයි ලබා ගන්න දෙයක් නැහැ. ඉතින් අර ධර්ම අර්ථ කාම මොක්ෂ කියන එක අනුව ධර්මයට අනුව ජීවත් වෙලා ආර්ථිකය හදාගෙන කාමයේ සැප විඳලා දැන් ඉතින් මොක්ෂයට යන උනහරි කරගෙන තමයි තියෙන්නේ. ඒක නිසා ජීවිතයේ අධ්‍යාත්මික ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් පැත්ත හදාගන්න සහ ඒක දැන් කරන එක වර්ධනය කරගන්න තමයි බුදුමියට මේ මම හිතන්නේ රජයෙන් පාවා මේ අවශ්‍ය කාලය දෙන්නේ ඒක දියුණු කරගන්න. රිචිවරයෙක් වගේ බවට පත් වෙන්න මනස දියුණු කරගන්න බුදුමියට සුදුසු කාලය දෙනවා. මොකද ගොඩක් අය විශ්‍රාම යනකොට ඉතින් අපි කොහොම එක් කරගෙන ඇවිල්ලා බොහොම අමාරුවෙන් පුටුවේ තියන අය දැකලා තියෙනවා, සම්බන්ධ වෙලා තියෙනවා. එහෙම නැහැ. තරුණ ගෑනුවෙක් වගේ ඉන්නවා. ඉතින් විශ්‍රාම යන එක අපරාධයක් කියලා ඉතින් මේ දෙවි තේලිය වගේ කෙනෙක් වගේ තමයි මට පේන්නේ. ඉතින් ඒක නිසා ලස්සන දවසක් ලැබුවා. ඉතින් මම අර ගීතයේ කිව්වේ මේ ගීතය ඔබතුමියට ගැලපෙනවා. ඒකිට ඔබතුමිය හැම අතකින්ම සතුටු වෙන්න ඕනි. උල්පතක් වගේ අවුරුදු 60කට ඉස්සෙල්ලා රත්තරන් අම්මා තාත්තා කෙනෙකුට දාව ඉපදිලා ඒ පටන් ගත්ත උදංග අද මහා සාගරයක් බවට පත් වෙලා තියෙනවා. අකම්පිතව ඉන්න. ඉතින් අටලෝ දහමින් කම්පා වෙන නැතු ඉති කාලේ මනස දියුණු කරගෙන රත්තරන් මහත්තයෙකුත් ඉන්නවා නේද? ඉතින් ඒ නිසා දුර දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා තව මේ ඔබතුමිය වෙනුවෙන් ආදරය ප්‍රකාශ කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් මේ කාර්ය මණ්ඩලයේ ඉන්න හැම සතුටුයි. ඒකද ජීවිතේ ලැබිච්ච දේවල් ගැන විතරයි අපි හිතන්න ඕනේ හැම වෙලේම. නොලැබිච්ච දේවල් වැඩක් නැහැ. ඒවා නොලැබිලා ඉවරයි. ඒක නිසා ඔබතුමියගේ ජීවිතේ සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ ලස්සනද ගුරුතුමා අර ડોક્ટર විරූපා එතුමියට මේ විශ්වවිද්‍යාලේ මාව හඳුන්වා දීම ගැන මේ වගේ සභාවකදී මට එන්න අවස්ථාව බොහෝ විට අපිට ලැබෙන්නේ නැහැ. අපි ප්‍රෝලෙන් එළියේ හින්දා. ඉතින් මේ ගොඩක් අය හරි සතුටින් ඉන්නේ. ඔබතුමියත් මේ වාසනාවන්ත දවසේ මම මෙන්න මේ විදිහට ප්‍රාර්ථනා කරනවා. අද 60ද? දොස්තර කෙනෙක් විදිහට හරි හපන් උනේ ඕනා උනේ ලෙඩුන් සුව කරන්නනේ මට ඕනා උනේ මේ දෙය කියන්නනේ වේවා සුබ එකක් 60 වෙනි උපන්දිනේ
ජයගෙන තිබේ ඔබ ජීවිත නම ඇති හබේ දිදුලයි පුරහඳක් මෙන් වෙද ගගන ගැබේ 120 ආයුෂ මේ රටේ ලැබේ අවුරුදු 60ක් බැලුවම තව ඔබට තිබේ මොනවා වුණත් මුළු දිවියම මනහාරයි දරුවන් මහත්තයා බැලුවත් හැඩකාරයි ඔබවත් ගලේ දොස්තරලා යන පාරයි ඇය තරුණියක් වාගේ තව හැඩකාරයි ඔබ හින්නාම කුල්මත් විය කවි කියන හිත දිවි මඟ දිනා ඇත